ආයතනයකට යන්නේ. බලමු අපේ කණ්ඩායම කට්ටිය අපේ ආයතනයට සම්බන්ධ වෙලා කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියලා. මේක අද හොයන්නේ අද බලන්න කපන්නේ එහෙම ඒක ප්‍රමාණයක් නැද්ද? අඟල් බාදින වල සිස්ටම් කරගෙන ගන්න. අඟල ගන්න එපා කියන්නේ. අඟල වැඩි. ඒක ඔයාලා කියන මෙතන ප්‍රමාණය හදන්න මෙන්න මේ මහත හොඳට නැති. rubber band දාන්නද? නෑ 10 හරි 20 හරි කපන්න ලේසි වෙන්න ඕනනේ. කපන්න ලේසි විදිහට තමයි වැඩේ කරන්නේ. තමයි. එතකොට මේක ටික අම්ම හතර තියනවා කියලා තමයි නේද? නැත්නම් අයින් කරන්න අපතේ යන්නේ. ඒක නේද? මේක තමයි නේද? ඊළඟට අපි මොනවද ගන්න හදනවද? ගොඩක් අදින්නේ. ගොඩාක් අදින්නේ. අදලා 10 තියාගෙන මේක 10 හරි 20 හරි නැත්නම් 50 හරි 100ම හරි ඒකට පහසු විදියට කියන්නේ. මොකද ප්‍රතින මේක උඩම තියන්නේ. ගොඩක් ගොඩක් මේ වැඩල කියන්නේ. ඒක තනින් තනින් රබර් බෑන්ඩ් එකක් දාගන්න ඕනේ. අනේ කඩන්නේ. එයානේ කටිය ළඟ තියාගෙන මේ මොහොතේ තමයි ගන්න ඕනේ. ඒ දවස් 3 යනකොට අද අදින දිගේ ඒ දවස් 3 යනකොට මේ වෙනස් වෙනවද? නෑ ටිකක් කොට වෙනවා. බලක් ඉදර නෙවෙයි ප්‍රමාණයක් අඩු ලකුවට පාස් වෙන්නේ නැද්ද? අපිට පිළිය ඒ පිළිය අයියයි මේකෙන් 10ක් එකට තියාගන්නවා. තියාගෙන වල දාගන්න තැනින් තැන ගන්න. දැන් ගන්න මේක නෝල් ගන්නවා තමයි. ඔයාලා මේක තමයි මාක් කරගන්න ඕන. අඟල් 3. මේක දෙක ඉස්සරහ හදන්න ඇද වෙලා වගේ තියෙනවා. හදලා පිළිද? බබ පිළිද? අඟල් 3 මාක් කරගන්නවානේ. හරි මේ කපන්නද? අතරින් කිව්වොත් අදගෙන. ඒකාරයක් විතරක් අදගෙන කියන්නේ. මේක කොහොමද කරන්නේ අපි කියන විදිහට.
100ක. ඒක 100 මිට තමයි යන්නේ. මේ වගේ කැලියලකදී ඒක බලලා අයි. ඒක දිහා දාන්න එපා. මදර කොට කෑ දාන්න එපා. දිගවල් කරනකොට වඩා බේව දාන්න එපා. හරියටම කියන ප්‍රමිතියටම හදලා දෙන්න. දැන් මේක ටිකක් දිගයි වගේ නේද වෙනස් වෙලා. නෑ නෑ මෙතන උඩ නෑ අර ගාඩක දාන්න නැතුනේ. ඉතින් මේක වල කරන්නේ චුට්ටක් දික්කේ. එතකොට ඒක ගානට කපන්න ඕන. ඒක චුට්ටක් හතරක් හදන්න. ඒ වගේ අඩපාඩුවක් තිබුණොත් චුට්ටක් හතරක් හදන්න. පේන විදිහට. අපි 10 පාරක් කපාගත්ත නම් මේ දැන් මේක හදන්න එච්චර වෙලාවක් කපලා කියලා ඊට පස්සේ ගණන් කරන්න බෑනේ. කීකි හදන්න ඕන නිසා විනාඩි 5ක්වත් ගියේ. මම දැන් ඇදලා තිබ්බා. මේක කපාගෙන යන්නේ ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඔච්චරයි කරන්නේ. විතියක් බඳින්න බෑනේ. කටකෑවේ ජීවිතයක් බඳින්න. දැන් මේක අර ගාඩකට දාලා තියෙනවා කියලා හිතන්නකෝ. මේ වගේ ඉතුරු වෙනා නේද දාලා මේ විදියට. මේ වගේ වගත්තා. ආන්තරයක් හදන්න පුළුවන් නම් මිගේ වෙන ගහන්න එපා. මේ ගෲප් එකට ඇඩ් කරනවා නම් බලන්න. නම්බර් දිලා ෂෙයා කරලා ඉන්න දෙන්න මම නම්බර් එක. ඔයාලා ගන්න. ඔයාලට මම ලියපදින්චි අංකි කෝල් කරලා කියනවා හරි ආයතනයට දාන්න කියලා. ඒ බංග ආයතනයට ගන්න කියලා කියන්නේ වෙනස් වෙනවා මාතෘකාවක්. දැන් මේ ස්වාරීපුර අපිට මේක ආපුවාම අපිට අපෝ හොරාය ගන්න. ඔයාලා කියන්නේ ඔන්න හොඳට වැඩේ කෙරුණා. ඉතින් මේ වගේ අපේ ආයතනයේ අපේ කණ්ඩායම් වල වීඩියෝ වලට බලා ගන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.